ඇත්තටම කියනම පේසද? ඔයා නිරංජනත් එක්ක රඟපාද්දී ඔයාගේ ඇස්වල තියෙන මේ අමුතු හැඟීමම මම නිරෝෂ්ගේ ඇස්වල දැක්කා. සාරදුර පෙනුමැති වනචාරින් මා මීට පෙර දැක නොමැත ස්වාමීනි. පරම්පරා හතරක් කිසි කෙනෙකුට නොදී රැකගෙන ආපු මොණ්ඩගල පරම්පරාවේ උරුමය අපේ පරම්පරාවට ගැලපෙන කෙනෙකුට අරින්න වෙන කිසි කෙනෙකුට දීගෙන නොදෙන්න අපි ඔක බලන්න ඕන. අපේ පරම්පරාවට ඒ අයිතිය ගන්න ඉන්න හොඳම රේස් අශ්වයා තමයි නිරෝෂ්. නිලමයා ස්වර්ණ පාට කියපු විදියට උගේ මැරෙව දාලා මාව වාගෙට මරලා මහවැලි ගඟට යනවා. එදා මොනරගල වලව්වේ ජයතිරත්නත් එක්ක පැනලා ආපු ස්වර්ණ පාලි මම පුතේ. ඔයාගේ අම්මා. අම්මේ මොණ්ඩගල වලව්වේ කුමාරියාමේ වේදිකා විදිවත් දේශනිකේ මනමාද වෙනවට නිලමයා කැමති නැහැ. සෙන්කඩගල ආකාශ බෙම්ම ළඟදී හම්බ වෙලා ඉනාගුලි දෙක තුනක් දුන්නද? මන් දන්නේ මොකක්ද උමන්ට කියාගන්න බැරි හේතුවකට මම නිරංජනට ආදරය කරන්න පටන් ගත්තා. ඇත්තටම මං යට ආදරේ. මොනවද මේ කියන්නේ? කියවන්නද? ස්ටේජ් එකේදී මේ බෙල්ලට තියෙන කඩුව ඔඩියන්ස් එකේදී ඇත්තට තියාගන්න හදනවා. නිලමේ අපේ ඔළුවට ඉඳුල් හොදද්දි මුන් මත්තේ මෙඩ්ලින් අපිට සිද්ධ වෙලා තියෙන මේ කාලකණි බඩගිනි හින්දාම තමයි. මොණ්ඩගල නිලමගේ දුව මේක දෙත්ත කැඳගෙන ආවොත් අංකන්නේ කාටියක් ඉස්සරහට එන්න බා. ඔයාලට ඕනේ මගේ ජීවිතේ නැත්නම් වලවුන්ද? කැමති නැහැ තාත්තා ගැස්සල කඳුළු දකින්න. ඒ වෙනුවට මම ජීවිත කාලෙමුණ තනන්න. අප්පච්චි දෙන එකට කියන්න බෑ තේරුණා? යනවා කාමරේට. යනවා. අම්මගේ උතුරගත්තු රුමේ මම උන්ගේ උතුරලා හරි මගේ දෙපා මට ගෙනල්ලා තියෙනවා. මං නැහැවේ උඹෙන් ඌ කවුද මොනවද කරන්නේ කියලා. මා තාත්තා වගේ මහත්තයෙක් මේ වත්තේ වැඩ කරන්න ආපු දවසකට ඔය කියන අන පිළිපදින්න. කඳුළු දියේ සඳු නිවුණත් නිවී නොයන නෙත් එළිය දිගේ මට ඇවිදින් කතා කරන මද සුළඟ වගේ මදු මලකට වඩා සුවඳ සිහින මල මගේ
උඩ අඳුරේ මට නුඹ විතරයි පෙනුනේ දිලිසෙන ඒ නෙතු අන්දර කිම මා රැඳුනේ සිතුවිලි රැහැනින් මිදුනේ සෙවනැලි එකිනෙක බැඳුනේ රොන්සැන කෙලියේ හෙට අහසේ මට රහසේ සඟවන්නට තරු දහසේ ඈනෙත් යුගගෙන යන්නද හිරු නුඹ ආවේ ඒ නෙත් තරු මට විතරයි මට ඒ තරු නෙත් විතරයි මන්දාකිනේ සිඳු සිඳුනත් සිඳී නොයන සිත් කඳුළු දියේ සඳු නිවුනත් නිවී නොයන නෙත් එළිය දිගේ මට ඇවිදින් කතා කරන මද සුළඟ වගේ මදු මලකට වඩා සුවඳ සිහින මල මගේ සිහින මල මගේ සිහින මල මගේ